මේ දවස්වල වෙච්ච සිදුවීම් ටිකක් එකතු කරගෙන තමයි මේ සීන් එක කතා කරන්නේ. අපේ මම වැඩ කරන තැන මේ ළඟදී දවසම රෑ යද්දී අපෙන් රෑ 9ට shift එක පටන් ගන්න. වෙන ඈත තියෙනවා තව වැඩ කරන තැන්. දැන් මම වැඩ කරන්නේ බේකරි එකකනේ. ඒ බේකරි එකේ ඉන්න ඒකේ ලොක්කා සුද්දා අපිත් එක්ක වැඩ කරන්න එයා ඉඳලා හිටලා නෝ වැඩ බලන්නේ. මෙයා ඇවිල්ලා හිටියා කෙල්ලෙක්ව ට්‍රේනින් කරවන්න කියලා. අපි කවුරුත් නැහැ, කෙල්ලයි සුද්දයි විතරයි. ඒ කෙල්ල තරුණ ළමයෙක්, ලංකාවේ කෙල්ලෙක්. හොඳ ඇන්ට ලස්සන ඇඟවත තියෙනවා. ඉතින් මෙයා මේ ගෙන්නගෙන මූ දැම්මේ ට්‍රේනින් කරවන ඇතුළේ. ඒ කියන්නේ ඔය පිටි වගේක් තුනී කරන්න උගන්වනවා කියලා තමයි මැෂින් එකේ එක්කන් ඇවිල්ලා. ඉතින් ඒක තමයි කරලා තිබ්බේ. දැන් ඒක කරලා හැම ඉවරලා ඊට පස්සේ දෙන්න ගිහිල්ලා දෙවි එකට අපිත් එක්ක කියන අපේ එතන ඉඳලා කිලෝමීටර් 2ක් විතර ඈතින් තමයි ඒගොල්ලෝ නවතින තැන තියෙන්නේ. එතනට සාමාන්‍යයෙන් ගෑනු ළමයෙක් එහෙම යනවා නම් පයින් යන්නේ, නැත්තම් වෙනම යන්නේ. එතකොට මෙයා මෙයා සුද්දා කරලා තිබ්බ වැඩේ මේවා තනියෙන් දැන් ඉන්න එන මාත් එක්කන් කියලා බයික් එකේම දාන් ගිහිල්ලා තිබ්බා. දැන් මේක බොහොම සුළු දෙයක් විදිහට ඕන කෙනෙක්ට පේනෙන්නේ. එතන ඉන්න ඇත්ත එක කතා වෙනවා බොහොම සුළු දෙයක් එහෙම. ඇත්තටම මේ රාජකාරී කරන තැන්වල ඒ වගේ දේවල් වුණාම ඒවා සුළු දේවල් නෙමෙයි. ඒක මහා ලොකු ප්‍රශ්නයක ආරම්භයේ විදිහට තමයි මම දකින්නේ. දැන් ඒකට අපිත් එක්ක වැඩ කරපු මල්ලිලාට වුණත් ඒක තේරෙනවා. තේරුණාට අර තමුන් ඕපන් මයින්ඩඩ්, තමුන් අලුත් ජෙනරේෂන් එකට අයිති පරණ විදි අදහස් නොදරන මිනිසුන් කියලා පෙන්වන්න දැඩි කැපවීමක් කරනවානේ. ඒ මල්ලිලා ඒ තරුණ වයසේ ළමයි කරනවා දැඩි කැපවීමක්. කියන්නේ ඒගොල්ලෝ කැරක්ටර් එකක් මේන්ටේන් කරන්න හදනවා. අවංකවම තමුන්ගේ අදහස් ඉදිරිපත් කරන්න පොඩි බීතියක් තියෙනවා. ඉතින් මේ කොහොම හරි මං කට්ටිය කතාවේදී මං කොහොම මගේ අදහස නම් සුදුසු දෙයක් නෙමෙයි. මොකද මේක ගැළපෙන දෙයක් නෙමෙයි. මොකද ලංකාවේ නංගි කෙනෙක් අනික මේ පොඩි ළමෙක් එහෙම මේ ඒ නාකියෙක් එක්ක එහෙම යන එක සුදුසු දෙයක් නෙමෙයි. ළමයා කැමති නම් එයා තමුන්ත් එක්ක වැඩ කරන කෙනෙක් එක්ක ගියාට ගැටලුවක් නැහැ. ඒත් මේගොල්ලෝ එහෙම කිව්වම නෑ ඒක සාමාන්‍ය දෙයක් එහෙම කියන්නේ. මම ඒ කියපු එක්කෙනෙක්ට කිව්වා උඹගේ නෝන එහෙම වෙන මිනිහෙක් එක ගියොත් මොකද කරන්නේ? එහෙම කියලා කියපු ගමන් අරයට මේ කට උත්තර නැතුව ගියා. ඇත්තටම මේ යාට මේ කර කියා ගන්න දෙයක් නැතුව ගියා. මම එහෙම කිව්වම මේ අර අපි බොරුවට සමාජ ඉස්සරහට සුදු චරිතයෙන් උත්සාහ කිරීමක් කරනවා අපි හැමෝම. මාද ඇතුළුව මාත් ගොඩාක් වෙලාවට මං දැන් එහෙම මං කරන්නෙම නැති තරම්. ඒ කියන්නේ මම පස්සේ තේරුම් ගත්තේ අපි බොරුවකට අපි අපේ චරිතේ යහපත් කරගන්න අපි බොරුවක් කියද්දී ඒ ගැන මොකුත් නොදන්න ළමයෙක් ඒකෙන් උපදෙසක් කරගන්න පුළුවන් ජීවිතේට. අපි දැන් බොරුවට කෙනෙක්ට කිව්වොත් ඒවා සාමාන්‍ය දේවල්නේ, ඒවා සාමාන්‍ය දේවල් කියලා මගේ නංගිට හරි මගේ දුවට හරි මං ඒ දේ වෙනවට කැමති නැහැ. හැබැයි වෙන කෙල්ලෙක්ට ඒක සාමාන්‍ය දෙයක්. එතනම තියෙනවා අපේ තියෙන රංගපෑම. ඉතින් එහෙම අපි මං හිතන්නේ වචනකින් හරි අපි මිනිස්සෙක් මාමුලා කරොත් අපිත් මාමුලාවටපත් වෙනවා. මම තේරුම් ගත්ත දේ තමයි දැන් ගොඩාක් වෙලාවට අපේ බුද්ධි මට්ටම් එක මට්ටමක නැහැ. කෙනෙක්ට බුද්ධිය වැඩි වෙන්න පුළුවන්, කෙනෙක්ට බුද්ධිය අඩු වෙන්න පුළුවන්. කෙනෙක්ට ලිංගික ආකර්ෂණයේ තියෙන්නේ පිරිමියට වෙන්න පුළුවන්. එහෙම ගැහණුවට වෙන්න පුළුවන්. ඒ වගේ විවිධ මානසික මට්ටම් අසනීප තත්ත්වවලින් ඉන්න මිනිස්සු ඉන්නවා අපි වටේ. එතකොට මේ ඇත්ත එක කතා බහ කරද්දී ඉතින් අපේ අදහස කොයිතරම්
හරි වුණත් සාර්ථකව ඉදිරිපත් කරත් තව කෙනෙක් ඒක පිළිගන්නේ නැහැ. මොකද කෙනෙක්ගේ ඇත්ත තව කෙනෙක්ට ඇත්තක් නෙමෙයි. දැන් අපි හිතමුකෝ ඒ නංගි අනාගතයේ දවසක බඳින්නේ සමලිංගික නැත්නම් බයිසෙක්ෂුවල් කෙනෙක් කියලා. ඒ කියන්නේ ගැහැණු පිරිමි දෙවොල්ලොත් සමග ලිංගික එකතු වෙන කෙනෙක් වුණොත් එයාට ඒක සාමාන්‍ය දෙයක්. එයාට ඒක ගැටලුවක් නැහැ. අන්න ඒ වගේ කෙනාගේ මානසික මට්ටම අනුවත් ඒකේ හරි වැරද්ද වෙනස් වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි අපි වැඩ කරන තැන්වල ඉද්දි බොහෝම පරිස්සම් වෙන්න ඕන. අපිට මේ වෙන දේවල් එක්ක දැන් අපිත් එක්ක වැඩ කරන තැන ඉන්න ගොඩාක් ගෑනු ළමයි දැන් පිටරටක වැඩට ආපුවම පළවෙනි මාස 3 එයාගේ යන්නේ ප්‍රොබේෂන් කාලයක්. ඒ ප්‍රොබේෂන් කාලෙන් තමයි එයා රස්සාවට සුදුසුද නැද්ද කියලා තීරණය කරලා මාස 3න් පස්සේ තමයි එයා සුදුසුයි කියලා අස්සම් කරන්නේ. දැන් මේ ප්‍රොබේෂන් ටයිම් එක පැන්නට පස්සේ බොහෝ දුරට පේපර් එක අස්සම් කරන්නේ කලින් ගහන්න දීලා නැත්නම් ඒ බොස්ට. මේ වගේ දේවල් ගොඩාක් මේ තැන්වල වෙනවා. ඉතින් හරියම පහත් තත්ත්වයක්. ඇත්තටම හරි කනගාටුදායක තත්ත්වයක්. මිනිස්සෙක් නොකල යුතු දෙයක්. ඒ මනුස්සකමට බොහොම හැල්ලුවට ලගන තිරිසන් විදිහේ දෙයක්. කෙනෙක්ගේ මාසික ජීවත් වෙන්න කරන්න එන රස්සාවක් කරන්න එන බඩුවක් හෝ යම් කවුරු හෝ ජීවත් වෙන්න එන රස්සාවට. එතකොට ඒ කෙනාගේ රස්සාවට අස්සම් කරන්නේ නාතික බුදිය ගත්තේ නැත්තම් කියන තත්ත්වයට පත් වෙලා මිනිස්සු එහෙම කරන අය ඉන්නවා. ඒක හරියම පහත් දෙයක්. එයා කැමැත්තෙන් ඒ දේ කරනවා නම් ගැටලුවක් නැහැ. ඒත් මම දකින දේ ගොඩාක්ම ගෑනු ළමයි තමුන් විහිං තමයි දේ ඇති කරගන්නේ. ඒ රැකියාව නැති කියන බයට වඩා අනවශ්‍ය ලිංගික ආකර්ෂණයක් පෙන්වනවා තමුන්ගේ බොස්ට. ඉතින් ඒක උඩුදුවලා ගිහිල්ලා අන්තිමේට දෙන්න සෙක්ස් කරන මට්ටමටමපත් වෙනවා. ඒක තමයි ඇත්තටම වෙන්නේ. ඉතින් කාලයක් යද්දී මේකේ ඒ සමුන් උපය ගන්න සුළු මුදලට තමුන්ගේ ඇඟම විකුණපු ගණිකාවක් වෙලා තමයි මෙතනින් එළියට යන්නේ. ඇත්තටම පාරේ ඉන්න ගණිකාව කරන්නේත් ඒ දේමනේ හරියට බැලුවොත්. පාරේ ඉන්න ගණිකාවත් ඒ දේ රැකියාව බේර ගැනීමට කෙනෙක් එක බුදින එකත් ඉතින් ඒක ගණිකා වෘත්තියමයි. ඉතින් මං හිතන්නේ සමහරක් වෙලාවට අපිට පණ තියෙන්න ඕන, ආත්ම විශ්වාසය තියෙන්න ඕන. තමුන් නිවැරදි නම් ඒ නිවැරදි දේත් එක්ක නිවැරදි දේ කෙලින් හිට ගන්න. බය නැතුව මම මේ වැරදි දේ කරන්නේ නැහැ කියන තරම් මොරාල් එකකින් ඉන්න තරම්. ඒක ටිකක් අමාරුයි. ටිකක් කියන්නේ ගොඩාක් ප්‍රෙෂර් එක එන්න පුළුවන්. ගොඩාක් පීඩනය එන්න පුළුවන්. ජොබ් එක නැති වෙන්න පුළුවන්. ඒ තමුන්ගේ හෘද සාක්ෂිය මං හිතන්නේ ගොඩාක් වටිනවා හැම දෙයකටම වැඩිය. ලංකාවේ රැකියා කරද්දිත් එහෙමයි, පිටරට රැකියා කරද්දිත් එහෙමයි. ඒ දේවල් හැම තැනම වෙනවා. ඇත්තටම ඉතින් දැන් මං කලින් විවාහයටලා හිටපු කෙනා අපි දෙන්න ඩිවෝස් වුණා. පසු කාලේනම ඩිවෝස් වෙලා ඉතින් මාත් එක්ක ඉඳලා හිටලා කතා කරනවා. අපි තාම තරහක් නැහැ දැන්. එයා එකපාරක් මාත් එක්ක කතා කරද්දී ඔයා කැමතිද මං අපි දෙන්න බැඳලා හිටියනම් වැඩට යනවද කියලා. ඇත්තටම ඉතින් මම බැඳලා ඉන්න දවස්වල එයාට රස්සාවකට යන්න අවසර මං දුන්නා. ඒකට හේතුව මොකද මට මෙහෙම දෙයක් හිතුණා. කියන්නේ මම හිතුවා මොන හරි වෙලා මම මැරුණොත්වත් මේ කෙල්ල තනි වෙනවනේ. රස්සාවකුත් නැහැ, මිනිහෙකුත් නැහැ, තනි වෙනවා. ගාමන්ට් එක්ක ගිහිල්ලා හරි රැඳුම් මහල ජීවත් වෙන්න අමාරුයි. අපි කියන තරම් ස්ලේසි නෑ. ඉතින් මේ හැම මිනිහත් එක්කම බුදියම් බඩුවක් වෙනවට වැඩිය තමුන්ට තියලා ආත්ම ගෞරවයක් ඇතුව රස්සාවක් කරන් හොඳ අනාගතයක් හදාගන්න නිසා මං එයාට කිව්වා ඔයා යන්න. ඔයා ජොබ් එකක් කරනවට මං කැමති. මං ඇත්තටම හිතෙන් කැමති නැහැ කරනවට. ඒත් මං ඔයාගේ ආරක්ෂාව පතා මං ඒ දෙයට කැමති. වෙන දෙයකට නෙමෙයි. මම මැරුණත් මට ඕන ඔයා ආරක්ෂිතව ජීවත් වෙන්න. ඒක පාරාවලක් වුණා. පසු කාලීනව මට පාරාවලක් වෙලා මෙයා රස්සාවට ක්ලාස් වලට යන්න ගත්ත ගමන් මෙයාගේ ලොකු වෙනස්කම් මම දැක්කා. ඒක කමක් නැහැ. ඉතින් ඒකෙන් මට ඇත්තටම නරකක් වුණේ නැහැ. මම මිනිස්සුන්ට හොඳ දෙයක් කරේ. ඒ හොඳ දේ කරපු දේ හොඳේ ප්‍රතිඵලය කියන්නේ අපි දෙනා ඩිවෝස් වෙච්ච එක. අද මම මේ සහනෙන් නිදහසෙන් ඉන්නේ ඒ ඩිවෝස් වෙච්ච නිසා. දැන් අපි දැන් එයා බැඳලා ළමයි ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ මං හිතන්නේ ඒගොල්ලෝ ජීවිතේ ලබන සතුටට වඩා වැඩියම මම ලබනවා.
ඉතින් ඒක මට ලොකු සහනයක්, සතුටක්. කොහොම හරි ඕක තමයි ඇත්ත. අපි මිනිස්සුන්ට හොඳ කරන්න යද්දී අපිට ගොඩාක් නරක විදිහ ප්‍රතිඵල එනවා. ඒත් අපි කවසු කාලේ ඉනවා අපි හොඳට බැලුවොත් ඒ නරක ප්‍රතිඵල ඇවිල්ලා නෙමෙයි. ඇත්තටම වෙලා තියෙන්නේ මහ වේදනාවකින් අපිට නොගැලපෙන මිනිසුන් අපි නිවත් වෙලා. ඇත්තටම සම්බන්ධතාවයක් බ්‍රේක් අප් වුණාම, සම්බන්ධතාවයක් නැවතුනහම පුදුම දුකක්නේ මිනිස්සෙක්ට ඇති වෙන්නේ. පුදුම වේදනාවක්. ඒක කියන්න තේරෙන්නේ නැහැ. පුදුම විදිහට මානසිකව වැටෙනවා ඒක. මොකද තමුන් ගොඩක් ආදරයක් ඇති වුණ කෙනෙක් තමුන්ව ප්‍රතික්ෂේප කරද්දී දාලා යද්දී පුදුම දුකක් ඇති වෙන්නේ. ඒක නැත්නම් වෙන කෙනෙක් එක්ක සම්බන්ධයක් ඇති කරගත්තාම පුදුම විදිහේ දුකක් ඇති වෙන්නේ. ඒක මෙතකයි කියලා කියන්න බෑ. හැබැයි එහෙම වෙලා හරි තවදුරටත් ගිහිල්ලා මේ ප්‍රශ්නේ තව දුරටත් ගිහින් මීට වැඩි වේදනාවක් ගෙන දෙනවට වැඩිය ලප්තනම ලොප් වෙලා එතනින් අවසන් වෙනවා නම් ඇත්තට මේක වෙන්නේ අර දුක් විඳින කෙනාගේ වාසනාවට කියලා මම දකින්නේ. ඒකට හේතුව ඒ දුක් විඳින කෙනා තමයි බොහෝ දුරට අවංකවම ආදරය කරපු කෙනා. 100% හැමතැනම එහෙම නෙමෙයි. ඒත් බොහෝ දුරට බ්‍රේක් අප් එකේදී ගොඩාක් දුකටපත් වෙන්නේ, දුකක් වේදනාවටපත් වෙන්නේ අවංකව ආදරය කරපු කෙනා. අනිත් කෙනා ශනිකව කෙනෙක් හොයාගෙන යනවා. එයාට ඒක ගානක් නැහැ. එයාට ඒ අඩුපාඩු පුරවන තව කෙනෙක් හම්බ වෙලානේ ආයන්නේ. එතකොට අරයා තනියම වෙනවා. අරයා තනියලා ගොඩාක් දුක් විඳිනවා. ඉතින් ඕක තමයි ඇත්තදී. ඒත් පසු කාලේන මේ ලෝකේ තියෙනවා යම් කිසි කර්ම න්‍යායක්. අපි කෙනෙක්ට දුකක් දුන්නා නම් අපි පස්සේ ඒකේ හේවණල්ල වැටෙනවා. අනිවාර්යෙන් ඒක ගෙවන්න වෙනවා. ඒ කෙනා දීපු ආදරය අවංක නම්, ඒ කෙනා අවංකවම නම් ආදරය කරේ. කර්මය හරි බලවත්, හරි දරුණු ඒ කෙනා පස්සේ යනවා. ඒ කෙනාට ඒ දඬුවම ලැබෙනවා. ඒක වළක්වන්න බෑ. ඒ කෙනාට කොයිතරම් අපි අනුකම්පා කරත්, කොයිතරම් සමාව දුන්නත් කර්ම න්‍යාය හරි බලවත්. ඒ දඬුවම හම්බ වෙනවා, කුඩු වෙන්නම හම්බ වෙනවා. ඒක තමයි ශ්ලෝක ධර්මතාවය. ඉතින් අනිත් දේ තමයි තමන්ට ගොඩාක් වෛර කරපු මිනිස්සුන්ට උනන්, තමන්ට ගොඩාක් කරදර කරපු මිනිස්සුන්ට, ජීවිතේ තමන් බිඳුවටම දාපු මිනිස්සුන්ට උනන් සමාව දෙන්න ඕන. තමන්ට පොඩි කාලේ ගල් කපලා තියෙනවා නම් කවුරු හරි, තමන්ව දූෂණයට ලක් කරලා තියෙනවා නම් කවුරු හරි කෙනෙක්, පුළුවන් නම් කොහොම හරි ඒ කෙනාට සමාව දෙන්න. ඒ කෙනා ඒක කරන්න ඇත්තේ විකෘති මානසික මට්ටමින් කියලා ඔහුට සමාව දෙන්න. ඔහු දැන් ඉගෙනගෙන තියෙන එච්චරයි. ඔහු ලෝක මනුස්ස ධර්මයක් ඉගෙන ගත්ත මිනිස්සෙක් නෙමෙයි. ඔහු වැරද්දක් ඔහු මේ දේ කරේ ඔහු දැනගෙන නෙමෙයි. ඔහු දැනගෙන කරත් මම ඔහුට සමාව දෙනවා. ඔහුට ඇයට සමාව දෙනවා කියලා අවංකව හිතින් සමාව දෙන්න. එතකොට වෙන්නේ ඒ කෙනා කෙසේ වෙතත් ඔයාගේ හිතෙන් දුක් විඳින්න අවසන් වෙන්නේ නැතනි. සම්පූර්ණ සමාව දීමකින් තමයි තමුට නිදහස ලැබෙන්නේ. නැත්තම් වෙන්නේ තමුන්ගේ ඔළුව කියන්නේ කුලීගයක් නම්, අර කතා මගේ අදහස නෙමෙයි මේක. තමුන්ගේ ඔළුව කියන්නේ කුලීගයක් නම් ඒ කුලී ගෙදර කුලිය ගෙවන්න නැතුව නතර වෙලා ඉන්න මිනිස්සෙක් බවට පත් වෙනවා අපි අර වෛර කරන පුද්ගලයා. හොඳම දේ සමාව දීලා යන්න දෙන එක. තවත් දවසක් අපි අලුත් අදහස් ටිකකින් හමු වෙමු.